ඉතින් ඔයාලට කොහොමද? අද මම දකින්න ආසම අහසක් තියෙන්නේ. ඉර අලුත් උණුසුමක් දෙන අතර වස්සානි සුවඳත් ටික ටික මේ පැත්තට එනවා කියලා අහසම කියනවා වගේ. පහුගිය අවුරුද්දේ මගුල් කරඳ ගහේ කොළ හැලිලා ගියා. ඉතින් මගුල් කරඳ ගහ අද රතු පැහැයෙන් බැබලෙනවා හරියට අලුත් ජීවිතයක් පිළිගන්න සැරසුණු ලස්සන මනමාලියෙක් වගේ. අද උදේට තේ එකකින් තමයි මම දවස පටන් ගන්න හදන්නේ. ඉතින් උදේ පාන්දර මෙන්න මෙතන වාඩි වෙලා තේ එකක් බොනවා කියන්නේ මාරම සැනසීම දනවන එකක්. ඒ අතර මෙන්න මෙයත් ඇවිල්ලා පුරුපුරු ගානවා. මෙයා ඉතින් අපේ ගෙදර පූසෙක් නම් නෙමෙයි. කොහින්දෝ මන්ද එනවා. ඒත් ඉතින් එයත් ඉල්ලන්නේ ආදරය තමයි අපෙන්. මෙන්න මගේ පැංචා. මෙයත් අද උදේම බලනවා මම මොකද්ද කරන්න ඕනේ දඟ වැඩේ කියලා. පේනවනේ ඉතින්. අද ඉතින් අත්තම්මත් ගෙදරනේ. පේනවනේ ඉතින් අත්තම්මත් බැරි මරගාතේ බබාවත් වඩාගෙන කරන දේ. ඉතින් මම අහලා තියෙනවා පුංචි දරුවන් හරිම ආදරේ අත්තම්මලට සීයලට කියලා. ඉතින් ඒක ඇත්ත. මගේ පුතත් හරිම ආදරේ අපේ අම්මටයි තාත්තටයි. අත්තම්මලටත් ඉතින් මුණුබුරු කියන්නේ අමුතුම ලෝකයක් තමයි. ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. අම්මාවම ඉතින් මුළු ගෙදරම එළියයි වගේ. ඉතින් මට උදව් කරනවා. අපේ පුතා බලා ගන්නවා. ඒ දේවල් හැම දෙයක්ම කරනවා. ඉතින් එයා එන එක මට ලොකු ශක්තියක්. ඉතින් එයා හැමදාම ඉන්නේ නැහැ. මාසෙකට සැරයක් විතර ඉතින් අපේ ගෙදර ඇවිත් ඉන්නවා. එයා එන දවසට ඉතින් මටයි දරුවටයි ඒ වගේම හස්බන්ඩ්ටයි හරිම සතුටක් තමයි තියෙන්නේ. හැම දෙයකටම අපිට උදව් කරනවා. පොඩි වැඩවලට, දරුවගේ වැඩවලට මේ හැම දෙයකටම එයාගෙන් ගොඩාක් සපෝට් එක ලැබෙනවා. ඔන්න ඉතින් මම අද උදේට හදන්නේ මඤ්ඤොක්ක කොත්තුවක්. අපේ හස්බන්ඩ් හරිම ආසයි මඤ්ඤොක්ක කොත්තුවක් කන්න. ඉතින් අන්න අපි ඊයේ රෑ වැඩට ගිහින් එද්දී මඤ්ඤොක්ක විකුණන්න තිබ්බා. ඉතින් මඤ්ඤොක්ක කරල් දෙකක් විතර අපි ගත්තා. අද මඤ්ඤොක්ක කොත්තුවක් හදනවා කියලා හිතාගෙනම අපි දෙන්නම ගොඩාක් කාර්යබහුලයිනේ. ඉතින් අපි දෙන්නම එකට ගෙදර ඉන්නේ සෙනසුරාදා දවසේ. මොකද මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. එතකොට මම ඉරිදා දිනේදී වැඩට යන්න ඕන. ඉතින් හස්බන්ඩ් ගවර්න්මන්ට් සෙක්ටර් එකේ නිසා එයා සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙකේම ගෙදර ඉන්නවා. ඉතින් අපි දෙන්නම එකට ගෙදර ඉන්නේ ඉරිදා නිසා. ඉරිදට තමයි ඉතින් ස්පෙෂල් මොනවා හරි තිබ්බොත් හදන්නේ. ඉතින් ඔන්න ඒ වගේ දවසක් තමයි අද. මුලින්ම මඤ්ඤොක්ක ටික හොඳට සුද්ධ කරලා හොදලා චූටි කෑලි වලට කපාගෙන ලුණු දාපු වතුර තම්බ ගන්න ඕනේ. ඒ තැම්බෙන අතරතුරේදී මම කැරට්, ලීක්ස්, ඒ වගේම සුදු ලූණු පොඩිවට කපා ගත්තා. මේ මඤ්ඤොක්ක කොත්තුව හදන්න ඕන නිසා. ඉතින් මෙතනදී දැන් මඤ්ඤොක්ක තැම්බිලා ඉවරයි. මම මේ භාජනයට දාගන්නේ සුදු ලූණු. ඒව රන්වන් පැහැවෙන තෙක් අපි තෙලේ බැද ගන්න ඕනේ. ඉතින් මෙතනදී මම තෙල් පොඩ්ඩක් තමයි දාගෙන තියෙන්නේ. මේ විදිහට ඉතින් හැඳි ගගා ඉන්නවා මේක රන් පහ වෙනකම්. ඊට පස්සේ වඩාත්ම රසක් එන්න මම මෙතනදී කරපිංච එකතු කරනවා. කරපිංචා ඊට පස්සේ එකට කැරට්, ලීක්ස් මේ හැම දෙයක්ම දාගෙන හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ කොත්තු කියන්නේ රසම කෑමක්. ඒ වගේම තමයි මඤ්ඤොක්ක කොත්තු කියන්නේ ඊටත් වඩා රසම රස කෑමක්. ඒ වගේම පෝෂණය අතිනුත් මම අමුතුවෙන් කියන්න ඕනේ. පෝෂ්‍ය ගුණය ඉහළම කෑමක් තමයි මඤ්ඤොක්ක කියන්නේ. මෙතනදී මම තැම්බිච්ච මඤ්ඤොක්ක ටික පොඩි කරගන්නවා. එතකොට ඉතින් අපිට
හොඳින් කන්න පුළුවන්නේ. නැත්නම් කෑලි කෑලිනේ අපිට හැපෙන්නේ. ඒක නිසා තමයි මම මේ මයොක ටික හොඳට හැන්දකින් පොඩි කරගත්තේ. ඉතින් තව කොත්තු හදන්න මම කැරට් ලීක්ස් වලට අමතරව බිත්තර දෙකකුත් එකතු කරගන්නවා. බිත්තරත් එකතු කරාම කොත්තුව මාරම රසයි. ඉතින් හදලා බලන්නකෝ ඔයාලත්. ඔයාලට හිතෙයි ගොඩාක්ම රස කෑමක් කියලා. ඊට පස්සේ අපි පොල් ටික එකතු කරගන්නවා මේකට. පොල් ටිකත් එකතු කරගෙන හොඳට කවලම් කරගෙන අන්තිමටම තමයි අපි මයොක ටික එකතු කරගන්නේ. ඉතින් හොඳට මයොක ටික ටික එකතු කරලා කවලම් කරන්න ඕනි පොඩ. එතකොට තමයි හරියට මිශ්‍රණය කවලම් වෙන්නේ. ඉතින් මේ කෑම එක නම් හස්බන්ඩ් නම් හරීම කැමති වුණායි වගේ මගේ අම්මත් මාරම ආස වුණා. ඉතින් මම මෙතනදී මිරිස් එකතු කරේ නැහැ. මොකද මගේ චූටි පුතා කන නිසා මුලින් එයාට සැර නැති ටිකක් වෙන් කරලා තමයි අපිට කන්න මේ විදියට මිරිස් කුඩුයි ලුණි කුඩුයි එකතු කරලා වෙනම හදාගත්තේ. එතකොට ටිකක් සැරට කන්න පුළුවන්නේ. ඉතින් අපි ගොඩක් දෙනා හුරු වෙලා තියෙනවා කඩෙන් කොත්තු කන්න. ඒම කනවට වඩා අපිට මේ ගෙදරදිම ස්වාභාවික දේවල් වලින් කොත්තුවක් හදාගෙන කෑම අපේ සෞඛ්‍යයට හිතකරයි. ඒක නිසා ඔයාලා try කරන්න. ඉතින් ගෙදර ඉන්න වෙලාවට මේ වගේ පෝෂ්‍යදායී ආහාර වේලක් කන්න. මේ ඉතින් මගේ දරුවා ඉතින් එයා පොඩ රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරලා තමයි ඉතින් පස්සේ කන්නේ. ඉතින් අද උදේම මගේ හස්බන්ඩ් පොල් එලි ගහන්න ගත්තා. මොකද ගෙදරටත් පොල් නැහැ මේ වෙලාවේදී. ඒ වගේම තමයි අපි පොල් ටික මේ විදියට ලෙලි ගහලා අපිට වැඩිපුර තියෙන පොල් තියෙනවානේ. ඉතින් අපි ඒවා කඩවල් වලට දානවා. ඉතින් ඒකිනුත් අපිට අමතර ආදායමක් ලැබෙනවා. ඉතින් ඔන්න මම ආපහු ළමා කාලෙට ගියා. ළමා කාලයට ඉතින් යන්න වයසක් ඕන නැහැනේ. ඕනම කෙනෙක්ගේ ඇඟ ඇතුලේ ඉන්නව පොඩි ළමයෙක්. අන්නේ ළමයා තමයි මගෙන් එළියට ආවේ. ලොකු දේවල් නෙමේ. එකිනෙකාගේ බර සෙමින් බෙදාගෙන අතින් අත අල්ලගෙන එකම මගක ඉදිරියට යන එක තමයි සතුට කියලා මම නම් දකින්නේ. ඉතින් ඔන්න අද දවසේ අම්මයි මමයි හිතුවා කොකිස් හදන්න ඕන කියලා. ඉතින් අපිට කොකිස් හදන්න හාල් පිටි ඕනේ. ඉතින් අපි උදේම ගිහිල්ලා හාල් පිටි ගෙනාවා. ඒක නම් මම වීඩියෝ කරේ නැහැ. මුලින්ම හොඳට තෙල් රත් කරගෙන ඊට පස්සේ කොකිස් මිශ්‍රණය තෙලට දාලා මේ විදිහට අපි කොකිස් බෙදගන්නවා. මං හිතනවා මේ බලන් ඉන්න ඔයාලත් කොකිස් හදන්න දන්නව ඇති. ඉතින් ඕනම කෙනෙක්ට මේකත් සොයන් රැකියාවක් විදිහට කරන්න පුළුවන්. අද කාලේ සොයන් රැකියාවක් කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අපිට තවත් අමතර ආදායමක් තමයි සොයන් රැකියාවක් කියලා කියන්නේ. එතකොට කවුරු හරි රැකියාවක් නෑ කියලා පසුතැවිලි වෙනව නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න මොනවද ඔයාට තියෙන දක්ෂකම් කියලා. එතකොට ඔයාට ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙයි ඔයාට කරන්න පුළුවන් දේවල්. ඒකින්ම ඔයාගේ සාර්ථකත්වයට යන්න පුළුවන්. මේ ඉතින් කොකිස් හදනකම් මගේ පැංච කරන දේ. එයත් ඉතින් මාව අනුකරණය කරනවා. මේ නම් මට පේන බීමක් හදනවා. මේකට ඇත්තටම දාලා තියෙන්නේ කහ කුඩු. ඉතින් අපි කුස්සියේ තෙල් තික්ක ඉන්න වෙලාවට අපේ පුංචි දරුවන් මේ අසල තියාගන්න හොඳ නැහැ. ඉතින් මම මගේ පැටියව තියාගත්තේ පැත්තකින් මේ අවසානයට පේන හැටි කොකිස් ටික. ඊට පස්සේ මම ටිකක් කොකිස් බෙදලා අපේ අම්මට දුන්න ඉතිරි ටික බදින්න. ඉතින්
ඉතින් අපි චූටි පැටව් එක්ක අපිට කොච්චර කාර්යබහුල වුණත් අපි කොච්චර වැඩ තිබ්බත් අපි එයාලත් එක්ක කාලය ගත කරන්න ඕන. ඉතින් එයාලට ඒව තමයි සතුටකට තියෙන්නේ. අම්මා තාත්තත් එක්ක එකට ඉන්න මොහොත. ඉතින් අපි එයාලා ගැනත් අවධානය දෙන්න ඕනේ අපිට කොච්චර වැඩ තිබ්බත්. ඉතින් මම එයාට මෙන්න කොස්කල තොප්පියකුත් හදලා දුන්නා. ඉතින් එයා හිතන් ඉන්නේ එයා රජ්ජුරුව කියලා. බලන්නකෝ සතුටෙන් ඉන්න විදිහ. ඉතින් ඔක්කොම වැඩ ඉවරුණාට පස්සේ අම්මයි මමයි කුණු පුච්චවා. ඉතින් අපේ කුණු ගොඩක් එකතු වෙනවනේ. මේ පැත්තට කුණු ට්‍රැක්ටරේ එන්නේ නැහැ ඇත්තම කිව්වොත්. ඉතින් අපි කරන්නේ වත්ත පහලට ගෙනහිල්ලා ඔක්කොම කුණු පුච්චලා දානවා. මේක අපි හැමදාම සෙනසුරාදාට කරන දෙයක්. ඉතින් එන්නම් කුණු ගොඩ ගැහෙනවනේ. මේ අපේ ගෙදර දෙබර කූඩුවක් තිබ්බා. ඉතින් මේ දවසේ අපේ හස්බන්ඩ්ට දෙබර 3 දෙනෙක් ඇඳලා තිබ්බා. ඉතින් අම්මයි මමයි කල්පනා කරා එයාලා එළවෙන විදිහ. ඉතින් අපි දැනගෙන හිටියා මෙයාලට දුම් ගැහුවම එයාලා යනවා කියලා. ඉතින් අපි දෙන්න දුම් ඇල්ලුවා එයාලට යන්න. ඉතින් මේ ඉන්නේ අපේ වැඩ බලන පූසා. අවසරුවේ අපි කල්පනා කරා කොහේ හරි පොඩි ගමනක් යන්න. ඒක ඉතින් ඒ වෙලාවේ ප්ලෑන් කරලා තිබ්බේ නෑ අපි මෙහෙ යනවා කියලා. එක පාටම අපි ප්ලෑන් කරා කොහේ හරි යනවා කියලා. ඉතින් මේ යන්න හදන්නේ අපි දියත උයන. හස්බන්ඩ් වයිෆ් කියන්නේ වෙන වෙන මගවල් යන දෙන්නෙක් නම් නෙමෙයි. තම ජීවිතයක හයිය දෙන්න එකිනෙකා වෙලා ඉන්න ලස්සන හවුලක්. වැටෙන වෙලාවට ඔසවල තියෙන, කනගාටු වෙලාවට නිහතමානීව අහන් ඉන්න, සතුටු වෙලාවට දෙගුණ කරලා සිනාසෙන බැඳීමක් තමයි පවුල් ජීවිතය කියන්නේ. එහෙම ජීවිතයක් තියෙන පවුලක් ලොකු ගෙයක් නැති වුණත්, මුදල් අඩු වුණත් සතුටින් පිරිච්ච සිරියාවන්ත පවුලක් තමයි. ඉතින් මේ දියතුයනේ ඔයාලට මල් පේනවා. ඒව හරීම ලස්සන. ඇත්තටම මම එදා දවසේ මල් පැල 3ක් ගත්තා. මං ඒවයි විස්තරත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් අද දවස අපිට හරිම සතුටු දවසක්. උදේ දවසේ තිස්සේ වැඩ කරලා අපි හරිම වෙහෙස මහන්සි වෙලා හිටියේ. ඉතින් හවසට මේ වගේ ගමනක් යනවා කියන්නේ ඒක මාර සැනසෙල්ල. ඉතින් මේ ට්‍රේන් එකේ මගේ චූටි පැටියක් ගියා මමත් එක්ක. එක්කෙනෙක්ට ටිකට් එක උනේ රුපියල් 500ක්. මේ වගේ පුංචි පුංචි වෙලාවල් අපේ ජීවිතයට දෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අපේ ජීවිතය තව තව ආස්වාදයෙන් පිරෙනවා. එහෙනම් මම ඔයාලගෙන් සමුගන්නම්. මගේ වීඩියෝස් තව බලන්න කැමති නම් මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.